අපිට බැයි දේ ඉවසීම හදාගන්න. මොකද අපි ඉවසන තැන අපි දිනු. අපි එකට එක කරන්න යන තැන පලි ගන්න යන තැන අපේ සසර හරි භයානකයි. මොකද ඒකේ අවසානයේ මහා විඩාබර විදිහට භයංකාර විදිහට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න ඕනේ. අද බණ කතාවෙන් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන්. අපිට ඕන තරම් මිනිස්සුන්ෙන් අපහාස දෝෂාරෝපණය කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ මූණට බනින්න පුළුවන්. ඔයාගේ වැරදි කියන්න පුළුවන්. කමක් නැහැ. ඉවසන්න. මොකද ඒ ඉවසන තැන අපි දිනු කියන එක යාගේ වැඩක්. ඒක ගණන් නොගෙන අපේ ගමන අපි යන්නේක අපේ වැඩක්. මොකද අපිට යන්න වෙන්නේ තනියමමයි. ඔය කියන කරන කිසිම කෙනෙක් අපිත් එක්ක යන්න එන්නේ නැහැ. සමහරක් වෙලාවට කියන්න පුළුවන් මගේ රත්තරන් මම 50 දෙන්නම් කියලා. හැබැයි අවසාන මොහොතට දෙන්න පුළුවන්ද? ඔය කියන පණ දෙන්න අපි කාටවත් බෑ. සමහරක් වෙලාවට අපි අන්තර්ජාලය පවා දකින්න පුළුවන්. බිරිඳයි සැමියයි එකම දවසේ මිය යනවා. නමුත් එක වචනකින් හරි එක්කෙනෙක් පිනක් වැඩිපුර කරලා තියෙනවා නම් එක්කෙනෙක් පාපයක් වැඩිපුර කරලා තියෙනවා නම් ඒ දෙන්න එකට මැරුණත් යන්නේ තැන් දෙකකට. මේ වෙලාවේ මම තවත් දෙයක් කියනවා. ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ඉන්න රුවන්වැලි සෑය තියෙනවා. අපේ ගොඩාක් අය අත්වැල් බැඳගෙන ගිහිලා කියනවා සංසාරේ පුරාවටම අපි දෙන්න එකට ඉන්න ඕනි කියලා. කවදාවත් මෙහෙම පතන්න එපා. මොකද එක්තරා අවස්ථාවකදී එක භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරනවා. මනගත වෙලා භාවනා කරනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේට භාවනා කරන්නම දෙන්නේ. එක කාන්තාවක් ඇවිල්ලා කොච්චර හරි කියනවා දැහන බින්දලා කියනවා මේ මාව දාලා නිවන් යන්නද හදන්නේ අර එහෙමයි කියලා මහා විකාර විදියට කියවන්න ගන්නවා. දැන් මෙයාගේ භාවනා වැඩ කටයුතු කවදාකවත්ම කරගන්න බැහැ. ඒක නිසා මෙයා සිවුරු ඇරලා යන්න කල්පනා කරනවා. මෙයා සිවුරු ඇරලා යන්න කල්පනා කරලා ඒ රහතන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අහනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මම කොච්චර හොඳට භාවනා කරන්න හැදුවත් මට භාවනා කරගන්න බෑ. කවුදෝ මන්ද කාන්තාවක් ඇවිත් මේ විදිහට මට කරදර කරනවා කියලා. රහතන් වහන්සේ නමක් කියන්නේ බලන්න පුළුවන්නේ. මොකද එහෙම හේතුව කියලා. එහෙම හේතුව බලනකොට ඒ කාන්තාවත් එක්ක ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනක හොඳට වත් පිළිවෙත් කරලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. අපි දෙන්නත් එක්කම එකට සසර මඟ නිමා කරමු. එකට නිවන් යමු. ඕ වගේ අපි ගාව බොළඳ ප්‍රාර්ථනා තියෙනවා. ඒ වගේ ප්‍රාර්ථනාවක් කළා. අර කාන්තාව මොකක් හෝ අකුසල කර්මයක් නිසා දුගතියක ඉපදිලා තියෙනවා. මේ පුරුෂයා පැවිදි වෙලා බණ භාවනා කරනවා. හැබැයි එයාට භාවනා කරගෙන ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මොකද අර කරපු ප්‍රාර්ථනාව පිටිපස්සෙන් එනවා. කොච්චර හරි ඇවිල්ලා අහනවා දෙන්නත් එකට නිවන් යන් කිව්වා දැන් තනියෙන් නිවන් යන්නද හදන්නේ කියලා. අරයා මොකද කරන්නේ? පත්තු කරනවා. නිවන් යන්න දෙන්නේ නැහැ, පත්තු කරනවා. එන්නේ ඒක නිසා අපි හිතන්නේ නැති වචන වලින් අපේ සංසාරේ මහා මුතු විදියට බිඳවන්න සිද්ධ වේවි. ඒක නිසා අපි පිට කරන වචනයක් පාසා හරි අවධානයෙන් අවබෝධයෙන් පිට කරන්න ඕන. අපිට කොච්චර මිනිස්සු බැන්නත් ඔයා යාට මෛත්‍රී කරන්න. අපිට කොච්චර මිනිස්සු දෝෂාරෝපණය කරත් හිරිහැර කරත් අපහාස කරත් ඒ අයට මෛත්‍රී කරන්න. කවදා හරි දවසක ඔබ දිනාවි. එයාලට අත්වෙන නම අපි කියන්න දන්නේ නැහැ. මොකද එයාලට අපිට බනින්න හිතෙන්නේ අපේ අකුසල කර්මයක් නිසා. අපිට මොනවා දෙයක් කරන්න තව කාට හරි හිතෙන්නේ ඒක අපේ අකුසල කර්මයක් නිසා. හැබැයි අපි අකුසල කර්මෙ ගෙවනවා. අරයා මොකද කරන්නේ? අකුසල කර්මෙ රැස් කරනවා. උදාහරණයක් විදිහට මොහොතේ මාළුව ඕන තරම් ඉන්නවා. සමහරක් අය කියන්න පුළුවන් මාළුව ඉපදෙන්නේ මැරෙන්නනේ අපිට කන්නමනේ කියලා. ඔව්
එහෙම හිතන්න පුළුවන්. ඒ මාළුවගේ අකුසල කර්මය මාළුවා ඒ විදිහට මාළුවෙක් වෙන්නේ අකුසල කර්මයක් නිසා. හැබැයි මාළුවා අකුසල කර්මය ගෙවා ගන්නවා මාළුවා අල්ලන මනුස්සයා අකුසල කර්මය රැස් කර ගන්නවා. අරයා ගෙවනකොට මෙයා රැස් කර ගන්නවා. මේ සංසාර චක්‍රය ඔහොමයි. ඕක අවබෝධ කර ගන්න ඕනේ.